ආයුබෝවන් නිරෝ ෆැමිලි YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අපි අද තේබුණ වෙලාවට කන්න රසම රස පරිප්පු වඩ එකක් හදා ගන්න යන්නේ. අපි බලමු ක්‍රිස්පි ගතියට මැද අමු වෙන්නේ නැතුව කොහොමද අපි මේ පරිප්පු වඩ එක හදන්නේ කියලා. වැඩි කතා ඕනේ. අපි මේ එහෙනම් යමු අවශ්‍ය ද්‍රව්‍ය මොනවද කියලා බලන්න. අපිට ඕන වෙනවා සාමාන්‍ය ලුණු ගෙඩියක්, අමු මිරිස් කරල් කිහිපයක්, වියලි මිරිස් කරල් ටිකක්, කරපිංචා, පරිප්පු ග්‍රෑම් 300ක් පමණ පෙඟෙන්න දාලා තිනවා. මම මේක පැය දෙකක් පෙඟෙන්න දැම්මා. ඊළඟට ලුණු ටිකක් ඕන වෙනවා. ඊළඟට අපි පාන් පිටි කෝප්ප කාලක් පමණ ගමු. ඊළඟට මම කියන්න ඕන මේක මම බෙන්ඩර් කප් එකට දාන්නේ මේ කොටා ගත්තේ අඹරලයි ගත්තේ. අපිට මේක වංගෙඩියක කොටාගෙන හරි අඹර ගත්තනම් හරි ගොඩක් මේ රසට පරිප්පු වඩ එක හදාගන්න පුළුවන්. මොකද බ්ලෙන්ඩර් එකේ කොටපුවාම ඒක ක්‍රීම් එකක් වගේ වෙනවා. එතකොට පරිප්පු වඩ එක රස මදි. ඒ නිසා මම මේක කෑලි හිටින්න අඹර ගත්තා. ඊළඟට ඒකට පාන් පිටි එකතු කරනවා. ඊළඟට අපි කපාගත්තු ලුණු, අමු මිරිස්, වියලි මිරිස්, කරපිංචා ටික එකතු කරගන්න ඕන. මම මෙතනදී කරපිංචා ටික ලොකු කෑලි වලට තමයි කපාගත්තේ. ඒක අර බෙදගත්තාම ලස්සනට වඩේ එක තියෙන නිසායි මේ විදිහට ලොකුවට කපාගත්තේ. ඊළඟට මම එක ලුණු තේහෙන දෙකක් එකතු කරගන්නවා. ඊට පස්සේ අපි මේක අනා ගන්න ඕන. හොඳට කලවම් කරගන්න. මොකද මේ ලුණු හැමතැනටම එන විදිහට හොඳට කලවම් කරගන්න මෙන්න මේ විදිහට. මම මේකට කෑලි මිරිස් කුඩු කහ කිසිම දෙයක් එකතු කරන්නේ නැහැ. මොකද එතකොට අපිට අර පරිප්පු කිතේ ස්වභාවික රස එන්නේ නැහැ. පරිප්පු වඩේක ඉක්මනට කළු වෙනවා බැදෙනකොට. ඊට පස්සේ අපි අතට තෙල් චුට්ටක් ගාගෙන පරිප්පු ටිකක් අරගෙන මේ විදිහට බෝල හදා ගන්න ඕන. රවුමට බෝල හදා ගන්න. රවුමට බෝල මෙන්න මේ විදිහට හදාගෙන ඊට පස්සේ අපි මේක අල්ල උඩ මෙන්න මේ විදිහට තියලා අනිත් අතින් මේ විදිහට තද කරන්න. ඊට පස්සේ මැද අර අමු වෙන්නේ නැතුව අපිට මේ ගන්න පුළුවන් මේ විදිහට මැද හොඳට තද වෙලා තියෙනකොට. ඊළඟට මේ විදිහට අපි හදාගනිමු මුලින්ම. ඊට පස්සේ අපි තෙල් ටිකක් රත් කරලා පරිප්පු වල ටික බැද ගන්න ඕන. මද ගින්දරේ තමයි බැද ගන්න ඕන. මේක ටිකක් වෙලා බැදෙන්න ඕන. හැබැයි මේක අර කෑලි මිරිස් දාපුවාම වගේ ඉක්මනට කළු ගතියට හැරෙන්නේ නැහැ. අපි කෑලි මිරිස් කුඩු එකතු කරපු ගමන් ඉක්මනට කළු වෙනවා. එතකොට අපිට ක්‍රිස්පි ගතියට ගන්නත් බෑ. මැද අමු ගතියට තමයි තියෙන්නේ. මේක වලට පේන හොන්තට තැම්බිලා තියෙන්නේ මැද. ඊළඟට අපි පරිප්පු වල ටික ඔක්කොම මේ විදිහට බැද ගන්නවා. මම පරිප්පු ග්‍රෑම් 300කින් වඩ 25ක් විතර හදාගත්තා. අපි නම් රෝස් පානුත් ගෙනාවා. මෙන්න මේ විදිහට තමයි පරිප්පු ටික බැදගත්තට පස්සේ තිබුණේ. හරිම රසයි. ඔයාලත් හදලා බලන්න. හදලා බලලා මට කමෙන්ට් එකක් දාන්න. මේ විදිහට හදලා බලන්න මම කියපු විදිහටම. එතකොට ඔයාලට මේ රසම රස පරිප්පු වල ටිකක් හදා ගන්න පුළුවන්. එහෙනම් අදට ඇති මම ඔයාලට ආයේ අලුත් වීඩියෝ එකක් අරගෙන එන්නම්.